ඉතින් කොහොමද guys අද මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගෙනාවා මම අද ඔයාලට ගෙනාවා මම ඩරස් එකෙන් ඕඩර් කරපු මගේ ටෙක් පාර්සල් දෙකක් ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න. ඉතින් අපි මෙන්න මේ ටෙක් පාර්සල් දෙක අන්බොක්ස් කරගන්න දැන් වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ ඔයාලට පේනද අද මට මේ ආකාරයට ටෙක් පාර්සල් දෙකක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මට ටෙක් පාර්සල් දෙකක් ලැබිලා තියෙයි. ඉස්සෙල්ලාම මෙන්න මේක අන්බොක්ස් කරගමු. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක මම මේ මගේ ෆෝන් එකට ගෙන්නපු බෑක් කවර් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඇත්තටම මේ මගේ ෆෝන් එකට බෑක් කවර්ස් මෙන්න මේ අපේ ලංකාවේ හොයාගන්න බැරි නිසා මම මේක මේ චයිනා වලින් දාපු ඕඩර් එකක් ඩරස් එක හරහා ඉතින් අපි බලමු මේක අන්පැක් කරන් කොහොමද මේක ක්වොලිටි එක කියලා. ඉතින් මේ ආකාරයට මේක මේ හොඳ පැකින් එක තමයි එන්නේ. මේකේ ගහලා තියෙන බ්‍රෑන්ඩ් එකේ පොඩි විස්තර වගේක් තියෙනවා. ඉතින් මම මේක පැක් කරලා බලමු අන්පැක් කරගෙන. ඉතින් guys මේක අන්පැක් කරගත්තාම අපිට මෙන්න ආකාරයට ස්පොන්ජ් එකක් ඇතුළේ දාලා තියෙන බෑක් කවර් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් guys මට මේක අතට ගත්ත ගමන් තේරෙන්නේ ටිකක් හොඳ ක්වොලිටි එකේ බෑක් කවර් එකක් කියලා. මේක තනිකරම හැබැයි නිෂ්පාදනය කරලා තියෙන රබර් වලින්. ඉතින් ඔයාලට මෙන්න මේ ආකාරයට පිටිපස්ස ලස්සන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. නිකන් පාට කොටු වගේ ඩිසයින් එකක්. ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට good luck කියලා මේක වටේ සඳහන් වෙනවා. ඒ වගේම මේක අපිට පිටිපස්සේ ලෙදර් ෆිනිෂ් එකෙන් කියන්නේ ඒක ලෙදර් වගේ අතට ෆීල් වෙන්න ලෙදර් වගේ පොඩ්ඩක් එයාලා ඩිසයින් කරලා තියෙනවා ඒ රබර් එකේම. වටේ බලාගත්තොත් මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන් අපිට පෝට්ස් ටික ෆෝන් එකට ස්පිට් වෙන. ඊට ඉතින් මෙන්න මේ පැකින් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ ටික මෙහෙ පැත්තකින් තියාගන්නවා. ඊළඟ පැකින් එක අපි අන්පැක් කරලා බලමු. ඉතින් ඊළඟ එක අන්පැක් කරගත්තාම මේක දාලා තියෙන guys මගේ අර මේ වැඩ වගේකට ඕන වෙන්න මම දැම්මා 28 12 LED strip වර්ග දෙකකින් මේක මෙන්න මේ ස්ට්‍රිප් එක තමයි guys. ඒ කියන්නේ මේ ස්ට්‍රිප් එකේ මීටරයට LEDs 30ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ එක LEDs 30ක් තමයි මේකේ මීටර එක අඩංගු වෙන්නේ. එතකොට මේක මම දැම්ම මෙන්න මේ වර්ගයෙන් 1 මීටර එකක් දැම්මා. ඒ වගේම අර අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මීටරයට LEDs 60ක් තියෙන එකෙන් මෙන්න මේකෙනුත් මම මීටර දෙකක් දැම්මා. මගේ පොඩි බෑඩයකට තමයි මම මේ දෙක ගත්තේ. ඔයාලට මම මේ සයිඩ් එකේ ෆොටෝ එකක් දාන්න. මොකද්ද මීටරයට LEDs 60ක් සහ මීටරයට LEDs 30ක් තියෙන එකේ ෆොටෝ එකක්. ඉතින් අපි මේ දෙක අද පවර් එකට සෙට් කරලා බලමු වැඩද කියලා. ඉතින් guys අපි මෙන්න මේ ස්ට්‍රිප් දෙක දැන් චෙක් කරන් බලමු මේවා වැඩද කියලා. ඉතින් මම ඉස්සලා මෙන්න මේ ස්ට්‍රිප් එක ගන්න චෙක් කරගන්න. ඉතින් මම මෙතන මගේ පල්ලෙහා පිටේ මෙතන තියෙන මේකට data ඉන්න මෙතන තියෙන light strip එක ගලවලා මෙන්න මේක connect කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේ strip එක වැඩ කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ස්ට්‍රිප් එකත් අපිට වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ ස්ට්‍රිප් එකක් ඇඩ් කරලා බලමු ඒකත් වැඩද කියලා. මේක ගලවගෙන මෙන්න මේ ස්ට්‍රිප් එක කනෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මෙන්න මේ ආකාරයට වැඩ කරනවා. ඒකත් මම ගලව ගන්නවා. ඉතින් ඔයාලට මේ ලයිට්ස් වලත් බලා ගන්න පුළුවන් දෙපැත්තෙම කනෙක්ටර්ස් තියෙනවා. අපිට ඒක ගොඩක් හොඳයි. මේ ලයිට් එකත් ටිකක් ක්වොලිටි එක හොඳයි කියන්න පුළුවන්. මම මේක ගෙන්නුවේ අර මේ උඩ මේකේ මේ සිලිකන් කවර් එකක් තියෙනවා. අනේ සිලිකන් කවර් නැති දෙකක් තමයි ගෙන්නුවේ. ඉතින් මේ තමයි මෙන්න මේ දෙක. ඉතින් guys මම මේ ගෙනාපු වගේ links පල්ලා description එකෙන් දාන්නම්. ඔයාලා අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් මේවා මිලදී ගන්න එතනින් ගිහින්. ඉතින් guys අද ගෙනාපු වීඩියෝ කොහොමද? අද ගෙනාපු වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරන්න. ඔයාලා අපේ channel එකට අලුතෙන් set වෙච්ච එකෙක් නම් අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතා අනිවාර්යෙන් share කරන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් මේ පසන්දුල් ටෙක් YouTube channel එකයි.